පොදු ඇසුයේ හිමිගේ හඬින් නොව අනී පිඬු සිටු පුතුට මෙන් අනී හිමි අනී මටද දැන් දෙසාවද හල මැනවි පුදුවන මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙලා ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එන් හිමිහොරු කලාවූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණා මහන්සියෙන් මේ පින්බර මොහොත ඒකාලෝකමත් කළ ඔබට ස්තුතියි. ඊළඟට සදහවත් ඔබ සැම මේ පින්බර සන්ධ්‍යාවට පිළිගැනීම උදෙසා අප පාසලේ පෙරදිග සංගීත ආචාර්ය වන විශාරද රංජිත් විජේසිංහ ගුරු පියාණනි ඔබටයි මේ ඇරයුම. මේ විද්‍යාලයේ වත්මන් නාවිකතුමන් එහෙම නැත්නම් නියමුවානන් වන ගරු විදුහල්පතිතුමනි ඔබතුමාණන් මා ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. සසෙක්ස් ආදර්ශ විද්‍යාලයේ වත්මන් ගරු විදුහල්පති ඇන්ටනි ප්‍රනාන්දු මහතාණනි ගෞරවණීයව සහ එම ආදරණීය මහත්මිය එතුමාණන්ගේ පැමිණ සිටිනවා ගෞරවාන්විතව පිළිගන්නවා. ඒකම මෑත කාලයේ වන විට එතුමාණන්ට මහා ශක්තියක් මෙමෙ උප විදුහල්පතිවරයෙකු වශයෙන් කටයුතු කරමින් නමුත් විටක එතුමාණන් පස්සෙක එතුමාණන් පරදවා මේ කටයුතු මහත් සම්භාරයක් කරටගෙන කටයුතු කරන දීපානි හෙට්ටිආරච්චි ගරු උප විදුහල්පතිතුමියව ඔබ ගෞරවාන්විතව පිළිගන්නවා. ඒකම උප විද්‍යාලයේ කාර්යාලයේ සේවය කරන ඉදිරියේම සිටින අනුත්තර ඔබතුමිය ඊටමත්ම ගෞරවාන්විතව පිළිගන්නවා. අප ආරාධනය කරන්නට යෙදුනා කටාන ප්‍රාදේශීය ලේකම්තුමිය පැමිණ සිටිනවා නම් අප ඔබතුමියවත් පිළිගන්නවා. සමුදු අතුකෝරළ මහත්මිය වර්තමානයේ වන විට මේ තත්ත්වය නිසා කටාන පොලිස් ස්ථානාධිපතිතුමාට පැමිණීමට නොහැකි බව දැන්වනවා. නමුත් එතුමාණන්ගේ වචනය අපි ගෞරවපූර්වකව පිළිගන්නවා. ඒකම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ කටයුත්ත මෙහෙම දියත් කරද්දී අප දෙමාපියන් ඔබ සෑම සියලු දෙනාගේ මඟ පෙන්වීම එහෙම නැත්නම් ඉදිරිපත් වීම ඉදිරියේ ශක්තිය අපට මහත් වටිනාකමක් වුණා. නංගම් වශයෙන් කිව්වේ නැතත් මගේ ආදරණීය ගායක ගායන වෘන්දයේ දෙමාපියන් මට මහත් ශක්තියක් වුණා. ඒ සෑම සියලු දෙනා ගෞරවණීයව පිළිගන්නවා. මේ ස්ථානයට පැමිණි ඔබ සෑම සියලු දෙනා නියමිත වේලාවට අප පැමිණියා. ඒ පැමිණීම මහත් ශක්තියක් වුණා. ආදරණීය අම්මේ තාත්තේ සම්භාවනීය මහතුනේ ඔබ නැත්තම් කාටද මේ දරුවන් මේ වේදිකාවේ අරසර දියත් කරන්නේ. ඒ නිසා ඔබව ඊටමන්ව හෘදයාංගව පිළිගන්නවා. ඒකම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ පැමිණ සිටිනවා නම් එක්ස්කිමෝ මානව සම්පත් කළමනාකාරතුමන් ලක්ෂ්මන් වණිගසේකර මැතිතුමන් ගෞරවණීයව පිළිගන්නවා. අප ආරාධනා කළා සෞන්දර්ය ගුරු උපදේශිකා මේගමුව සුනිත්‍රා ජයසුන්දර සංගීත විශාරද එතුමියට පැමිණ සිටිනවා නම් ඔබතුමියත් අප ගෞරවණීයව පිළිගන්නවා. ඉතින් නිරන්තරයෙන්ම දිරිය ශක්තිය දුන් දෙමාපියන් සහ විශේෂයෙන්ම මට අමතකුනේ නැහැ මේ කටයුත්ත මෙහෙම දියත් කරද්දී වැඩිදුර කතා කරනවා නොවේ කටුනායක පූජා වෙසක් කලාපේ අපට මහත් ශක්තියක් වුණා. අපි සර් අපිට නිරන්තරයෙන් කිව්ව රංජි මොනවා කළත් අපේ දරුවන්ගේ දෙමාපියන්ගේ මුදල් එකතු කරන්න නම් මට බෑ.
විවෘතව අදහස් දක්වනවට සමා වෙන්න සර්. එහෙම කිව්වම හරි සර්. කියලා මම කල්පනා කරමින් ඉඳි කටුනායක පූජා වෙසක් කලාපයේ මෙහෙම තරංගයක් තියෙනවා. මට මග පෑදුනා, පොට පෑදුනා. මම එතෙන්ට ඉදිරිපත් කළ අපේ දරුවන්ව සහ ගෞරවනීය ආචාර්ය මණ්ඩලය. අපි ආචාර්ය මණ්ඩලයේ ප්‍රථම ස්ථානයේ දිනනවා දරුවෝ පාසල් රජයේ පාසල් 20 ගණනක් එක තරම් කරලා හතරවෙනි ස්ථානයේ දිනනවා. මුදල් ත්‍යාග ලැබෙනවා. මේ මුදලින් සෑහෙන ප්‍රමාණයක් මේ කටයුත්තට වෙන් කරනවා. ඒ මතක් කරමින් ගෞරවනීය ආචාර්ය මණ්ඩලය ඔබ සෑම සියලු දෙනා දරුවනි ඔබ සෑම සියලු දෙනා ගෞරවාන්විතව අද දවසේ මම මේ කටයුත්තට පිළිගන්නවා. එහෙම කරගෙන යද්දී දෙමව්පියෝ කිහිප දෙනෙක් ඇතුළා සර් අපි මේ කටයුත්තට මෙහෙම ආධාර කරන්නම් කියලා අපි හිතුවට වඩා අපිත් එක්ක එකතු වෙනවා. ඒකම මේ සුළඟ නිසා නිවි යන ඒ පහන නමුත් ඒ ආශිර්වාදය අපිට තියෙනවා. ඒ ඉදිකරන්න සෑහෙන වෙලාවක් ගත්තා අපේ දෙමාපියන් දෙපළක්. ගෞරවණීයව පිළිගන්නවා. ඉතින් මේ කිනෝකේ ඔබ සෑම සිළු දෙනා නැවතත් මේ කටයුත්ත වෙනුවෙන් හිසනමා පිළිගනිමින් එක වචනකින් හරි ඔබගේ නම සඳහන් කරන්නට නොහැකුණා නම් ඒ සමාව වචනය කරමින් පිළිගැනීමේ කතාව මෙතනින් අවසන් කරනවා. මේ කටයුත්ත සරල ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සුබවතමින් ඉස්තුතියි. මින් අනතුරුව සංගමිත් තෙරණිය බුදුන් වහන්සේ හට බුදු බව ලබා ගැනීමට සෙවන ලබා දුන් ඒ මහා වෘක්ෂයේ දකුණු අංකුරය රැගෙන මේ ලක් දෙරණට වැඩමවීමට අපූර්ව නර්තනයෙන් ඔබ වෙත ගෙනහැර පාන්නේ විද්‍යාලීය නර්තන කණ්ඩායමයි. වැලිතල අතරේ එමිහිට බසිනා වැලිතල අතරේ එමිහිට බසිනා නිරංජන නදියේ කයා හිස වැඩ සිට බුදු ගුණා ත්‍රිලෝහිමි මොක්සුවලර මොහොතේ සමාධි භාවනා සමාධි භාවනා කඳු වැටියේ සීතල හෙවනේ හිම කඳු වැටියේ සීතල හෙවනේ චන්දන තුරු පීරා චන්දන තුරු පීරා ඇදීන මල් මුව රද රසිනේ සමග මුසු කොමද මල පවනේ ගැටිලා පාවෙනා ගැටිලා පාවෙනා සත්සර නගලා ටික ටික සෙලවි සත්සර නගලා ටික ටික සෙලවි සිරිමාවෝ හිමිගේ මනෝහර පන්පත් අතුරෙකිලි නතාගේ ආලෙහි රස නැඟුණා සරාගී ජීවනා සරාගී ජීවනා සංගමිත් මෙහෙණි දකුණේ සාකා සංගමිත් මෙහෙණි දකුණේ සාකා සිරිලකගෙන ආලා සිරිලකගෙන ආලා සිටම තම මහමෙවුනා උයනේ නටයි කොළ වන්නම ලෙස මහබෝ සුනීරි නාදෙනා සුනීරි
වේදනා බුදුන් වහන්සේගේ අසීමිත කරුණාව, ප්‍රඥාව සහ ශ්‍රී ගුණ සිහිපත් කරමින් උන්වහන්සේගේ ගුණ වන්දනා කරනුයේ විද්‍යාලීය ගායන කණ්ඩායමයි. ගීපද රචනය අරිසෙන් අහුබුදු ශූරීන්. සංගීතය හා තනු නිර්මාණය විශාරද WD අමරදේව ශූරීන්. මුල් ගැයුම විශාරද WD අමරදේව ශූරීන්. පුහුණුව විද්‍යාලීය පෙරදිග සංගීතාචාර්ය විශාරද රංජිත් විජේසිංහ ගුරු පියාණන්. මොහොතර පාප දැල්වූ දහම් ප්‍රදීප දැල්වූ දහම් ප්‍රදීප සිනවිද මොහොතර පාප සිනවිද මොහොතර පාප දැල්වූ දහම් ප්‍රදීප දැල්වූ දහම් ප්‍රදීප හෙළි කළ අප එළදී ගුණ ඇති සෝම සිල් දෙද ගුණ ඇති සෝම සිල්ගත් දිනිදුන් සේම සිල්ගත් දිනිදුන් සේම සිල් දෙද ගුණ ඇති සෝම සිල් දෙද ගුණ ඇති සෝම සතහට බෑ මව් ප්‍රේම තිලෝවග බුදු සමිදේ තිලෝවග බුදු සමිදේ
බුදු සමිඳේ අප පාසලේ සිඟිති දුවා දරුවන් බුදු ගුණ වැයුමටයි මේ සූදානම. ගීපද රචනය ලලනී ජයලතා මහත්මිය. සංගීතය විශාරද රංචිත් විජේසිංහ ගුරු මහතා. මුල් ගැයුම සාරණ්‍යා ගගමනී දියණිය. පුහුණුව පාරමී ප්‍රනාන්දු සහ සයුරි ප්‍රනාන්දු ගුරු මෑණිවරුන් විසින්. එලෙසම මේ අවස්ථාවට වයලින් වාදනයෙන් අප හා එක්වන මෙම ගීතයේ මුල් හිමිකාරිණිය සාරණ්‍යා ගඟමිනී දියණියටත් අප දුවදරුවන් සමග එක්ව ගයන්නට ඇරයුම් කරමු.
සසුනේ ශ්‍රී විභූතිය ගම් තනව් පුරා පැතිර යන පින්බර හැඟීම ගෙනෙන සාදුකාර ගම පුරා ගීතය අප විද්‍යාලීය එක ශ්‍රේණියේ දුවා දරුවන් විසින් ඔබ වෙත පිළිගැන්වීමටයි මේ සූදානම. ගීපද රචනය රත්නශ්‍රී විජේසිංහ ශූරීන්, සංගීතය රෝහණ වීරසිංහ ශූරීන්, මුල් ගැයුම කරුණාරත්න දියුල්ගණේෂ් ශූරීන් සහ පුහුණුව සුජීකා හෂානි සහ භාග්‍යා ක්‍රූස් ගුරිමානිවරු විසින්. තණ්හා ආශා වෛරේ ක්‍රෝධේ සංකා නැති වේවා. ගීපද රචනය සිරිල් ඒ විලවිමාන ශූරීන්, සංගීතය සලත් ලී විජයසිංහ ප්‍රනාන්දු ශූරීන්, මුල් ගැයුම මොහාන් රාජ් ශූරීන්. පුහුණුව ප්‍රශානි සිරිරත්න සහ කාවින්ද්‍යා ප්‍රනාන්දු ගුරුමෑණිවරුන් විසින්. අද ඔබ හමුවේ ගයන්නේ
දෙක ශ්‍රේණියේ දුවා දරුවන්. කාටවත් වෛර කරන්න එපා. මේ ජීවිතේ කෙටි. වෛර කර කර අපතේ දාන්න තරම් කාලයක් අපට ඇත්තේ නැහැ. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී පුරුදු කරන්න. මේ කෙටි ජීවිතේට ඒක මහා සහනයක්.
ශාක්‍ය සිංහ තේජමාන පෑ උදාර වීර ධීර වන්දනීය පූජනීය බුද්ධ රාජයාණනි අමිදු අන්ධකාර බින්ද තුංග රාජයාණනි තුන් ලොවේ සතුන් නිවන ගෞදුරන් නැසූ අඳුර සෞඛ්‍ය ලෙස් මලින් මිදුන ශාන්තිවාදියාණනි මෝක්ෂ මාර්ග පරසලු සත්‍යවාදියාණනි සොයමින් කිමක් නොවන ගමනින් නැනින් නවිදු හරිමින් නිවේහි ගුණ නිවනින් නිතර වෙන්න කියා දුන්න හිමියනේ පාපියුම් වදිමින් සදා දුර බිඳිමින් මරුන් වසඟ නැසමින් අමාදහම් වැස්සෙන් තෙමී මිහිර විඳිමින් සදා දුර බිඳිමින් මරුන් වසඟ නැසමින් නිතර වෙන්න කියා දුන්න හිමියනේ පාපියුම් වදිමින් වෙන මිනිසුන් සොයා යලිදු දෙසමින් යලු කඳුළු ගඟකින් කිරී ඉලන දෙමගින් තැවී තැවෙන මිනිසුන් සොයා යලිදු දෙසමින් එතර වෙන්න කියා දුන්න හිමියනේ පාපියුම් වදිමින් නිවන් මගම සොයමින් නිමක් නොවන ගමනින් නැගින් නවිදු හරිමින් නිවේහි ගුණ නිවනින් ඊතර වෙන්න කියා දුන්න හිමියනේ පාපියුම් වදිමින් පංචසීලය සැවුම රකිත්වා කිසිවෙකුට වෛර නොකරත්වා දැහැමෙන් සාමයෙන් ලෝකය පවතිවා පොය සඳේ සඳ කිරණි ලොවේ අඳුර
Every moment of existence is a silent testament to the law of cause and effect. The joy we cherish and the burdens we endure are not bestowed by another, but arise from the seeds we ourselves have sown. In this profound truth lies both our accountability and our liberation. Our next English devotional offering, Self-Reliance, is a contemplative reflection upon the Buddha's timeless doctrine that each individual is the rightful heir to their own karma. It gently reminds us that no other soul can shoulder the consequences of our deeds, nor alter the destiny shaped by our intentions. Through wisdom, mindfulness, and unwavering diligence, we alone possess the capacity to illuminate our path. May this heartfelt rendition awaken within us the courage to look inward, the humility to accept responsibility, and the resolve to cultivate wholesome actions with steadfast conviction. We now invite our Oriental Music Orchestra to grace the stage, trained by Mr. Ranjit Vijayasinghe, the Oriental music teacher of our college. Attana Sangilissati Attana Akatang Papang Attanava Visucchati Sutti Asutti Pajantan Nanyo Manyo Visodaye පව් කළේ නම් එයින් තෙමේම කිලිටි වන්නේය. තෙමේ පව් නොකළේ නමින් තෙමේම පිරිසුදු වන්නේය. පිරිසුදු බව හෝ අපිරිසුදු බව රඳා පවතින්නේ තම තමා කෙරෙහිමය. අයෙක් තවකෙකු පිරිසුදු නොකරන්නේ අත්වග්ගල උතුරු ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ. la 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 By ourselves we cease from wrong, by ourselves we endure. By ourselves we cease from wrong, by ourselves we come be pure.
ඔබ සැමට අපගේ ශ්‍රද්ධාවේ සංකේතයක් වූ ශ්‍රී දළදා වහන්සේගේ අසිරිමත් මහිමය ගායනා කරන්නේ පහ ශ්‍රේණියේ දුවා දරුවන්. ගීපද රචනය අජන්තා රණසිංහ ශූරයෙන්. සංගීතය විශාරද සංගීත නිපොන් සනත් නන්දසිරි ශූරයෙන්. මුල් ගායනය ධර්මදාස වල්පොල ශූරයෙන්. පුහුණුව එබිනේසර් ගුරුමෑණියන් විසින්. Nana
මීළඟට අප සඳහැගී සරණිය වර්ණවත් කරන්නේ වාද්‍ය වෘන්දය විසින්. අද දින තබ්ලා වාදනය විශාරද නාමල් ගුණතිලක මහතා. බේස් ගිටාර් වාදනය රූපවාහිනී වාද්‍ය ශිල්පී නාරද ජයකොඩි මහතා. රිද්ම් ගිටාර් වාදනය ආදිශිෂ්‍ය රවිඳු රුක්ෂාන් පුතණුවන්. ඔක්ටෝපෑඩ් වාදනය ඉන්දික සේනානායක මහතා. වයලින් වාදනය විශාරද ප්‍රියදසුන් සාරාන්‍යා ගගනමී දියණිය. විදුලි ඕගන් වාදනය සංගීත අධ්‍යක්ෂණය විශාරද පාසලේ සංගීත ආචාර්ය රංජිත් විජේසූරිය මහතා. ශබ්ද පරිපාලනය මාලිංග සවුන්ඩ්ස්. මේ ගීතය ගයන්නට මම මගේ දියණියට විශේෂයෙන් ආරාධනා කළේ ගෙදර නිවසේ සිටියදී මේ ගීතය අහලා තියෙනවා මං හිතන්නේ අපේ දරුවෝ. මම ආරාධනා කරනවා අපේ සංගීත විශාරද පාඨමාලාව හදාරන දරුවන් කීප දෙනෙක් ඉන්නවා පාසලේ. ඒ දරුවන්ට එන්න කියලා. මේ දරුවොත් එක්ක මම මේ පාසලේ ඉඳගෙන මේ බුදුගී වැඩසටහන තුළ ඉඳගෙන කතා කරන්නේ. සර් මේ මැඩම් කිසිම අවස්ථාවක මේ ගීතය කියනවා කියලා ගයනවා කියලා කිව්වා මිසක් එක වචනයක්වත් මේ දරුවොත් එක්ක පුරුදුනේ නැහැ. මම ආරාධනා කරනවා බිමන් චාතුර්ය කවෙනි වේදිකාවට එන්න බිනාගේ ඔබ කියන්න ඕන කොටස මම දැන් කියන්න. හැකි ඉක්මනින් පැමිණෙන්න. ඔබරාගී මන කැළඹේදෝ ක්ලේශයේ ඔගේ නේවේදෝ ඔබරාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පැරේදෝ එම විට පවසනු මුවින් ඔබේ බුදුන් සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුදුන් සරණං ගච්ඡාමි බුදුන් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මෛත්‍රී කරුණා දූෂිත වී ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී හිංසා පීඩා දේවිදෝ හිංසා තිරිසන් ගෝර විෂතිනයි ඔලඟුන්වන් මිනිසුන් මිතුරු වෙසින් එයිනම් එම විට පවසනු මුවින් ඔබේ බුදුන් සරණං ගච්ඡාමි सकते लो
ඝන සියාධෝ නිර්මල පිවිතුරු චරිතය ඔබේ අවිටෙන් බොරුවෙන් කෙලෙසාදෝ අගතේ යුක්තේ මාරුතයේ ප්‍රාණය ඔබේ දෙදරායාදෝ එම විට පවසනු මුවින් ඔබේ බුදුන් සරණං ගච්ඡාමි ලොව චනගේ ව්‍යාකුල සිත්හි අන්ධකාරේ විසිරී සෞම්‍ය කිරණ ලෝනාගේ ඒ කාලෝකේ වියලෝ
මා ශාන්තියේ සෙවනෙල්ලේ ජනමන්න නැහැව් ප්‍රේම ජලේ